අතන කළ ප්‍රාදේශ සභාව සඳහා අපේ සභාපතිතුමා සමග මන්ත්‍රී කණ්ඩායම පත් වෙලා ඉන්නවා. විශේෂයෙන් අද දිනේ වැඩ බාරගත්තා. වෙනවා විශේෂයෙන් අතන කළ පුරවරයේ තුල විශාල වැඩ තිබෙනවා. ප්‍රාදේශ සභාවේ යටතේ සිද්ධ කරන්න මම හිතන්නේ මේ වෙනුවෙන් අපේ මන්ත්‍රීවරු පෙළ ගැසීමයි කියන්න කැමතියි. දැන් පසුගිය සභාවලදී සාපේක්ෂව දැන් ඔබතුමාලා යම් තියනවද? අනිවාර්යයෙන් මම හිතන්නේ අපේ ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරයාට වෙනස් දේශපාලන සංස්කෘතියක් ගොඩනගාගෙන තිබෙනවා. අපේ ආණ්ඩුව ඇමතිවරු යෝජ්‍ය ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගාගෙන තිබෙනවා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒක ගලා යා යුතුයි ප්‍රාදේශීය සභා මට්ටමට. අපි අලුත් ප්‍රාදේශීය සංස්කෘතියක් දේශපාලන සංස්කෘතියක් ගොඩනගනවා. අත්තන ගල්ලේ විවය කොහොමද කොයි වගේ මන්ත්‍රී ප්‍රමාණයක් ඉන්නේ? අපිට ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරු 30 දෙනෙක් කොට්ටාස සියල්ලම අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. විපක්ෂයට විශේෂයෙන් සියලුම පක්ෂවලට එකතු වෙන්නේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 25. එතකොට දැන් සභාපති පත් වුණ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් නවක මන්ත්‍රීවරුන් දැන් වැඩ කටයුතු කරගෙන යද්දී මොන වගේ සහායක් ලැබෙයිද පිටින්? මම හිතන්නේ අපේ ආණ්ඩුව පත් විශාල පිරිසක් අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම මේ සභාව තුලත් පැරණි මන්ත්‍රීවරු දෙදෙනෙක් නියෝජනය කරනවා. අපි සියලු දෙනාම එකතු වෙලා මම හිතන්නේ අපේ ජනාධිපතිතුමා සඳහන් කරා වගේම අපි වැඩ කරමින් ඉගෙන ගන්නමින් වැඩ කරමින් යන අලුත් දේශපාලන සංස්කෘතිය තුල තමයි අපි ඉන්නේ. ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තු ව්‍යුහයේ මොකක් හරි යම් වෙනසක් ඉදිරියේදී වෙනවා කියලා ඔබතුමාට ආරංචියක් තියෙනවද? තාම මාධ්‍යවල තමයි මමත් දැක්කේ මේ විවිධ කතාවන් තිබෙනවා. හැබැයි ඒක බොහෝ දුරට මාධ්‍යයට පමණක් සීමා වෙච්ච ප්‍රවෘත්ති වෙන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. ඒ වගේම තමයි ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන අතරේ යම් ගැටුමක් තියෙනවද? ඔව් ගැටුම තියෙනවා මාධ්‍ය තුල. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අපේ පක්ෂය තුල නම් කිසිම ගැටුමක් අපි මේ වෙනතෙක් මම හිතන්නේ වචනයකින්වත් අපි අතර කිසි කට්ටනයක් ගැටුමක් ඇති වෙලා නැහැ. ඉතා අවබෝධයෙන් අපි එකතු වෙලා මේ ගමන යන්නේ මම හිතන්නේ. ගැටුමක් ඇති කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. දැන් එතකොට ජනාධිපති කොමිසමක් මාධ්‍ය කොමිසමක් පත් කරනවා කියලා තියෙනවා. මොකද්ද මේකේ අවශ්‍යතාවය? මම හිතන්නේ රටේ සිද්ධ වෙච්ච කරුණු කාරණා පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව ඒ අනුව කටයුතු කරන පහුගිය සතිය තුල ඔබ දැකලා ඇති විශේෂයෙන් අපේ ආණ්ඩුව තුල මම හිතන්නේ විපක්ෂයේ මන්ත්‍රීව පවා අගය කරන එක මම දැක්කා. අධිකරණයට නිදහසේ කටයුතු කරන්න පුළුවන් වාතාවරණයක් අලුත් රජය යටතේ ඇති වෙලා තියෙනවායි කියන එක. මම හිතන්නේ සියලු දේ සාධාරණව යුක්තිගරුක ඉදිරියේ ඉෂ්ට වේ කියලා විශාල බලාපොරොත්තු